ඉරිදට පස්සේ ඇයි සඳු දන්න එකන්නේ ඉරිදට පස්සේ ඔන්නන් බදා දෙන්න තිබුණ එහමනත ඉරිදට පස්සේ වෙන මොකක් කරයන්න තිබුණන මං මේ ප්‍රශ්නය ෆේස්බුක් එකෙන් ඇහුවම එක උත්තර දිල තිබුණ සමහරක් අය බොහොම දුරට හරි උත්තරත් දීල තිබුණා එවනාට මට හිතුණා මේ ගැන පොඩක් කතාකරත් හොඳයි කියලා මොකද අපි නිකන් හැමෝ භාවිතා කරන හිද මේ වගේ ප්‍රශ්න කරන එකත් නික මෝඩයි වගේ හෙමනතම් විහිලුවක් වගේ දැනෙනවා ගොඩක් අයට ගැන්නේ අපි එක ග්‍රාන්ටඩ් විදියට ගැන අපි එක හෙමයි කියලා දකින්න පුරුදලා තියෙන ඉතින් මේකට උත්තරේ මට බොහොම සරලවම එක විනාඩි තප්පර ගානකින් කෙලිවර කරන්න පුළුවන් හැබැයි ඒ උත්තරේට එන හැටි මිනිස්සු මේ තැනමට කැලන්ඩර එක දියුණු කරපු හැටි ගැන හිතන එක එතන පොඩි ඊට වඩා ලස්සන දෙයක් තියෙනවා හරි මම කිව්වනේ මම තප්පර ගානකින් මේක කියලා ඉවර කරන්න පුළුවන් කියලා බොහොම සරලම උත්තරේ තමයි අපි දැන්ට භාවිතා කරන කැලන්ඩරේ තියෙන වීක් එක එහෙම නැත්නම් සතියට පාදක වෙලා තින්නේ ජ්‍යොතිෂයේ තියෙන ග්‍රහයෝ 7 දෙනෙක්. එහෙම නැත්නම් ඉර සඳු ඔක අපි සිංහලෙන් නම් අපි දන්නවා ඉරිදා සඳ කියනකොටම තේරෙනවා මේ ඉර හඳ ගැන තමයි කතා කරන්නේ කියලා. සාමාන්‍යයෙන් හැබැයි ඉංග්‍රීසි වගේ වෙන භාෂාවක් කතා කරන කෙනෙක්ට මේක එච්චරටම පැහැදිලි නොවෙන්න පුළුවන්. මොකද සන්ඩේ මන්ඩේ වුණාට ඉතුරු දවස් ටිකක් එක වගේ නැති හින්දා. ඒ වුණාට ඒවයිත් මූලයන් හොයාගෙන ගියාම ග්‍රීක දෙවිවරු ඒ ග්‍රීක දෙවිවරයා නියෝජනය කරන්නේ කවුද කියලා බලුවම ආයිත් මේ හෙමන්ලි බොඩීස් එහෙම නැත්නම් අපි ග්‍රහයෝ කියලා කියන්නේ තියුණාට ඒක වෙන කතාවක්. හරි කොහොම හරි අහසේ තියෙන එක ඔබ්ජෙක්ට් තමයි මේකේ දවස් 7 ඒක තමයි පළවෙනි දේ. ඊගාවට මේගොල්ලෝ මේ පිළිවෙල එන්න හේතුව තමයි මේගොල්ලෝ ගමන් කරන වේගය. දැන් එහෙම හිතුවම නෝක තමයි තියෙන සරලම උත්තරේ. හැබැයි එහෙම කිව්වම කෙනෙක්ට හිතන්න පුළුවන් මේ එහෙනම් ග්‍රහයෝ ගමන් කරන මොන වේගෙද? ඒකත් වැදගත්. මොකද මෙතනදී බලලා තින්නේ පෘථිවියේ ඉඳන් බලන කෙනෙක්ට ඒ ග්‍රහයා පෘථිවිය වටේ කැරකෙනවා කියලා හිතුවොත් අපි එකට කියනවා ජියෝසෙන්ට්‍රික් කියලා. අපි පෘථිවිය ඉඳන් බලන එහෙම හදන්න පුළුවන් ගණිතය. එතකොට පෘථිවිය ඉඳන් කැරකෙනවා කියලා හිතුවොත් ඒ යන කාලය එතකොට වැඩිම වේගෙන් යන කෙනා කියන්නේ වැඩිම කෝණික වේගයක් අපිට පේන කෝණික වේගය. ඒක අපි වෙන විදියකටම එන්නොත් වෙන උත්තරයක් එන්න පුළුවන්. ඒ ග්‍රහයා ගමන් කරන වෙන දේවල් වලට සාපේක්ෂව. හැබැයි පෘථිවිය ඉඳන් බැලුවොත් අපිට ගත්තොත් ඉරට පෘථිවි වටේ යන්න අවුරුද්දක් යනවා. හඳට පෘථිවි වටේ යන්න දවස් 27ක් යනවා. එහෙම අන්න ඒ විදියට බැලුවොත් මේ වැඩිම වේගෙන් යන්නේ හඳ. එතකොට හිමින්ම යන්නේ කවුද? හිමින්ම යන්නේ සෙනසුරු. ඔන්න ඔය විදියට තමයි අපි වේගය ගන්න. එතකොට මේ වේගය ගත්තම එහෙනම් එතකොට එන ඕඩර් එකක්. ඒ ඕඩර් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සෙනසුරු තමයි හිමින්ම යන්නේ. ඊට පස්සේ ගුරු වෙනවා. ඊට පස්සේ අඟහරු වෙනවා. ඊට පස්සේ සූර්යයා එනවා. ඊට පස්සේ සිකුරු වෙනවා. ඊට පස්සේ බුධ එනවා. ඊට පස්සේ තමයි අන්තිමට වේගෙන්ම යන්නේ සඳු. එතකොට හිමින්ම යන්නේ සෙනසුරු. හැබැයි මේ පිළිවෙලට නෙමෙයිනේ අපේ දින තියෙන්නේ නේද? සෙනසුරාදාට පස්සේ බ්‍රහස්පතින්ද නෑනේ. හරිද? එතකොට එහෙනම් ඉරිදට පස්සේ තියෙන්න ඕනේ සිකුරාදා. එතකොට එහෙම නෙමෙති උනේ කොහොමද කියන එකත් අපි මේකම ලියාගෙන යන්න. මම මේ ඉන්න අර කියපු ග්‍රහයෝ එහෙම නැත්නම් මේ ග්‍රහය කියනකොට කෙනෙක්ට අවුලක් යනවා නම් ඒ ඉන්න හෙවන්ලි බොඩීස් එහෙම නැත්නම් ආකාශ වස්තුන් 7 දෙනා මම ෂීට් එකකට දාලා තියෙනවා Google ෂීට් එකකට. එතකොට මේ තමයි ඒගොල්ලෝ ගමන් කරන ස්පීඩ් එක. ඒ කාලෙදී මේ අතීතයේදී මේක ඇත්තටම පටන් ගත්ත කියලා කියන්නේ බැබිලෝනියාවේ. ඒගොල්ලෝ දවස ඉර උදාවේ ඉඳන් පැයෙන් පැයට ඒ කාලෙදි පැය එහෙම නැත්නම් හෝරා කියන වචනේ එන්නේත් එතනින් තමයි. ඒ හෝරාවක් කියලා ගන්නවා. ඒ හෝරාව ඉර උදාවේ ඉඳන් ඊළඟ ඉර උදාවට එන කාලය කොටස් 24කට බෙදුවොත්
ඒකින් එක කොටසක් තමයි හෝරාවක් වෙන්නේ. ඒක දැන්ට තියෙන පැයකට බොහෝ දුරට සමානයි. එතකොට දැන්ට අපි ඔරලෝසුවේ පාවිච්චි කරන පැයේ මූලාරම්භයත් ඔතන තමයි. එතකොට මං කියන්නේ ගොඩක් දේවල් ලස්සන දේවල් හම්බ වෙනවා කියලා. අන්න ඒවා තමයි ලස්සන දේවල්. මොකද අපි දැන්ට තියෙන එහෙම නැත්නම් පැය කියන එක අපි සිංහලෙන් වචනේ වර්ධකුත් තියෙනවා. සිංහල පැය කියන්නේ වෙන එකක්. මෙතන මම හින්දා පැය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් එකක් කියන්නේ කාලය. එහෙම නැත්නම් අපි සිංහලෙන් පැයක කියන කාලය ඒ කාලෙදි පාවිච්චි වෙලා තියෙන්නේ මෙන්න මේ යම් කිසි දවසක ඉරියව්ද ඉඳන් ඊළඟ දවසේ ඉරියව්දාවට තියෙන කාලය 24ට බෙදුවම එන එක කොටසකට තමයි හෝරාවක් කියන්නේ. ඒ හෝරාව එක එක ග්‍රහයට වෙන් කරලා තියෙනවා මේ ස්පීඩ් පිළිවෙලට. දැන් මම කිව්ව ස්පීඩ් එකේ පිළිවෙලට ඔන්න සෙනසුරාදා උදේ සෙනසුරු හෝරාවෙන් පටන් ගන්නවා. ඒකින්ද තමයි දැන් සෙනසුරාදා වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ හෝරාව ගුරුගේ හෝරාව, ඊට පස්සේ එනවා කුජේ එහෙම නැත්නම් අඟහරුගේ හෝරාව, ඊගාවට එනවා සූර්යාගේ හෝරාව, සිකුරුගේ හෝරාව, ඊගාවට බුධගේ හෝරාව, ඊට පස්සේ සඳුගේ හෝරාව, ඊගාවට ආයිත් එන්න ඕනේ සෙනසුරුගේ හෝරාව. හරි, මම මේක මෙහෙම ඇදගෙන යන්නම් පොඩක් පහලට. ඊගාවට මේකත් මෙහෙම මම ඇදගෙන යන්නම් පහලට. දැන් ඔන්න ගත්තොතින් මේ විදියට මේක කන්ටිනියු වෙනවා. දැන් මෙතන 7යිනේ ඉන්නේ. ඊට පස්සේ 8 වෙනි හෝරාව ආයිත් සෙනසුරු. ওই විදියට යනකොට දවස් ඉවර වෙනවානේ මේ 24 වෙනකොට. ඒ කියන්නේ ඉරුදාවකට පැයකට පරින් කුජගේ හෝරාව එහෙම නැත්නම් මාස් එහෙම නැත්නම් අඟහරුගේ හෝරාවෙන් තමයි ඉවර වෙන්නේ. ඊට පස්සේ හෝරාව පටන් ගන්නවා සූර්යාගේ හෝරාවෙන්. ඔන්න ඔහොම තමයි සෙනසුරුට පස්සේ සූර්යා එන්නේ. ඒකට සෙනසුරාදාට පස්සේ ඉරිදා එන්නේ ඕකයි. ওই විදිහටම දිගටම හදන් ගියොතින් අපිට එනවා පැටර්න් එකක්. ඒ පැටර්න් එක තමයි අපේ දැන්ට තියෙන පැටර්න් එක. මේක තව තේරුම් ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා ඕනනම්. දැන් මම කිව්වනේ මේ මෙන්න මේ තියෙන මේක තමයි ස්පීඩ් එක කියලා. දැන් ඔකට ගියාම ඔයගලන්ට තේරෙන්නේ නැති මේ සෙනසුරාදාට පස්සේ ආවේ ඉරිදා. ඒ කියන්නේ මෙතන ඉඳන් 3ක් ගියයින් පස්සේ. කියන්නේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. ඊට පස්සේ නැවත 3ක් ගියයින් පස්සේ එන්න ඕනේ ඊළඟ දවස. 1යි 2යි 3යි සඳුදා. මෙතන ඉඳන් නැවත 3ක් ගියාම 1යි 2යි 3 අඟහරුවාදා. මෙතන ඉඳන් නැවත 3ක් ගියාම 1යි 2යි 3 බදාදා. මෙතන ඉඳන් නැවත 3ක් ගියාම ওই විදිහට ඔයගලට තේරෙනවා මොකද වෙන්නේ කියලා. එතකොට දැන් ඕක ඔහොම කිව්වට අනිත් පැත්තටනේ අපිට දැන් මතක. එතකොට කාට හරි ඔන්න ස්පීඩ් එක මතක හිටින්නේ නැත්නම් අපි දන්නවනේ දැන් වේගෙන් යන්නේ සඳු කියලා. සෞන්දේ නම් 5ක් ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට 1යි 2යි 3යි 4යි 5යි. එතකොට සෙනසුරු වෙනවා. එතකොට ආයිත් 5ක් ගියාම එනවා ඊළඟ එක. ඒ විදිහට අපිට ඕන ස්පීඩ් එක හදාගන්න පුළුවන්. කොහොම හරි මෙතන තියෙන ලස්සනම දේ තමයි ගොඩක් අය දන්නේ නැහැ මේක ජ්‍යොතිෂය පදනම් කරගෙන ආපු දෙයක් කියලා. මොකද ඒක ජ්‍යොතිෂය පදනම් වෙච්ච හින්දා කියලා ජ්‍යොතිෂයට 아무තු ලොකු වැලිඩිටි එකක් හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි එහෙම හිතන්නත් එපා. මෙතන අපි දැන හෝ නැදැන අපි භාවිතා කරන්නේ මේක රෝමා කැලෙන්ඩරේට එකතු වෙන්නේ මං හිතන්නේ ඔයගලන්ට Google කරලා බැලුවොත් හොයාගන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ 200-300 ගණන් වල වගේ කාලෙකදී තමයි ඒගොල්ලෝ පස්සේ තමයි එකතු කරගන්නේ. ඊට කලින් ඒගොල්ලන්ට තිබිලා තියෙන දින 8ක කැලෙන්ඩර් එකක්. ඒගොල්ලෝ මාකට් එක යන දිනේ බලලා ඒ මාකට් එක තියෙන දිනේට සාපේක්ෂව ABCDFGH කියලා තමයි මේ දින 8 කැලෙන්ඩර් පාවිච්චි කරලා තියෙන්නේ. කොහොම හරි මේ වෙනකොට ලෝකේ හැම රටකම පාවිච්චි කරන දින 7 කැලෙන්ඩර් එක ඒක බැබිලෝනියාවෙන් ආවට ඊට පස්සේ ඉන්දියාවේ ඊට පස්සේ ලංකාවේ ඒ වගේ පෙරදිග රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වලත් පාවිච්චිලා තිනවා. මේ මොන වෙනස්කම් වුණත් අන්තිමට ලස්සනම දේ තමයි හැමතැනම එකම කැලෙන්ඩරේ වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ රෝමන් කැලෙන්ඩරය රෝමේ වෙනම ගිහිල්ලා එනවනේ. එතකොට ආයිත් ඉන්දියා කොලනයිස් කරලා ආරම වෙනකොට මේ කැලෙන්ඩර් පස්සේ මේ රටවල් සංසන්ධනය කරලා බලනවනේ. ඒ සංසන්ධනය කරලා බැලුවම අරගොල්ලන්ගේ සවුන්දා අපේ සවුන්දම තමයි. මේ කියන්නේ ඒගොල්ලන්ගේ මණ්ඩේ අපේ මණ්ඩේ වෙනස් වෙලා නැහැ. කියන්නේ එක දවසක්වත් කොහෙන්වත් පැටලිලා නැහැ කාටවත්. ඒක හරියටම ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා. මම මේක Facebook එකේ හැමෝම එක්කෙනෙක් මේක අහලා තිබුණා. මේක ඇත්තටම මමත් දන්නේ නැති එකක්. ඇයි ඉරිදා වුණේ කියලා. ඒ කියන්නේ මම මේ කියපු කාරණය තුල අපිට හම්බ වෙන්නේ
යන ඕඩර එක පිළිබඳ පැහැදිලි කිරීමක්නේ. ඇයි ඉරිදට පස්සේ සෞන්දෙන්නේ කියන එකට උත්තරේ මෙතන තියෙනවා. හැබැයි ඉරිදට වැටුනේ ඇයි කියලා උත්තරේ මෙතන නෑ. තවත් විදිහට ඔක මම කියපු දේ පැහැදිලි නැත්නම් හිතන්න ඔයා ගිහිල්ලා මොකක් හරි කෝමාවකට ගිහිල්ලා හැරෙනවා. එතකොට හැරෙනකොට මේ ලෝකේ කවුරුත් නැහැ. මුකුත් කම්පියුටර් වැඩ කරන්නෙත් නැහැ. මුකුත් නැහැ. දැන් ඔයා අද දවසේ ඉරිදද සමුදද කියලා දැනගන්නේ කොහොමද? එහෙම දැනගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ අහස දිහා බලලවත් කියන්නේ ඔයාට පෙර දැනුමක් ඒ කියන්නේ රෙෆරන්ස් පොයින්ට් එකක් තියෙනවනම් ඇරෙන්න අද සමුද කියලා දැනගත්තොත් ඔයාට අද ඉඳන් ගණන් හදාගෙන යන්න පුළුවන්. අද ඉරිද කියලා දැනගත්තොත් අද ඉඳන් ගණන් හදාගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම මතකයක් කාටවත් නැති වුණොත් එහෙම හොයාගන්න පුළුවන් ගණිතමය සූත්‍රයක් නැහැ. ඉතින් මේ ලෝකේ ගොඩක් දේවල්ට එහෙම නැතුව අපිට හොයාගන්න පුළුවන්. දැන් අපිට ගොඩක් දුරට ජනවාරි 1 වෙනිදා හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක අහසත් එක්ක එහෙම නැත්නම් තරුත් එක්ක තියෙන සම්බන්ධතාවය එක්ක අපිට මේ ගණනක් හදලා අද දිනේ 1 වෙනිදාද 2 වෙනිදාද 3 වෙනිදා වගේ දේ හොයාගන්න පුළුවන්. හැබැයි ඒකෙන් අද සතියේ දවස මේක ඉරිද දවසද සමුද දවසක්ද කියන එක අහස දිහා බලලා හොයන්න බෑ. ඉතින් ඒක කවදා හරි දවසක පටන් ගත්ත මොකක් හරි දවසක් තියෙන්නේ නැති අන්න එදා කවුරු හරි හිතන්නේ නැති මේක තමයි ඉරිද කියලා එදා ඉඳන් ඒක ඉරිද වෙලා තියෙනවා. ඉතින් ඒ ඇරෙන්න කිසිම හේතුවක් නැහැ මේක සමුදටද ඉරිදටද කියලා පැහැදිලි කරන්න. මොකද අර හෝරාව තුල දවස තුල සියලුම මේ හෙවන් බොඩිස් වලට හෙවන්ලි බොඩිස් වලට මේ ග්‍රහයන්ට පැය දීලා තිබුණට ඒක පටන් ගන්න හේතු වෙන පැහැදිලි කිරීමක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. හරි මේ වෙනකම් බලන් හිටියට ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ බලන ගොඩක් අය මේක සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයිත් හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්.